මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් අද වැස්ස වහින හරිම කළුවර දවසක්. ඉතින් අම්මා කිව්වා මේ වැස්සේ මොනවා හරි කාලා කහට කෝප්පයක් බොන්න තිබුණා නම් හොඳයි කියලා. ඉතින් අම්මයි මමයි මේ හදන්නේ මේ ඉවරයක් නැති වැස්ස අස්සේ උණුවෙන් කහට කෝප්පයක් බොන්න පෑන් කේක් ටිකක් හදාගන්න තමයි මේ හදන්නේ. අම්මා පිටිග්‍රෑම් 250කට ලුණු තේ හැඳි භාගයක් දාලා වතුර ටික ටික එකතු කරලා හදාගත්ත බැටර් එකට කහ කුඩු ටිකක් එකතු කරගත්තා. එතකොට තමයි මේ පෑන් කේක් වල අර ලස්සන කහ පාටක් එන්නේ. මේ බැටර් එකෙන්ම කොටස් දෙකකට වෙන් කරලා මම රෝස පාටයි කොළ පාටයි කලරින් ටිකක් එකතු කරගත්තා. ඒ පාට වෙනුත් හදලා බලන්න ඕනි කියලා හිතුණා. ඉතින් අද ගෙදර ගෑස් එක ඉවර වෙලා තිබුණ හින්දා අද දරලිපේ තමයි පෑන් කේක් ටික අපට හදාගන්න වෙන්නේ. ඉතින් මම දරලිපේ මේ ඇල්මිනියම් පෑන් එක තියලා රත් කරගෙන හොඳට තෙල් ටිකක් දාගෙන පෑන් කේක් ටික ටක් ගාලා හදාගත්තා. ඉතින් ඔය තියෙන්නේ උණුවෙන් හදාගත්ත මගේ පෑන් කේක් ටික. ඉතින් ඔයාලා බලනවා ඇති කොහොමෙතන රෝස පාට පෑන් කේක් නෑනේ කියලා. ඉතින් අපේ ගෙදර මේ වගේ පැණි රස කෑම හදනකොට අපේ තාත්තගෙන් නම් බේරගන්න ටිකක් අමාරුයි. එළියේ වැස්ස නම් තාම අඩුවක් නෑ. ඉතින් මේ වැස්සේ කරන්න වැඩකුත් නැති එකේ මම හිතුවා ඔන්ලයින් එකතු කරගත්ත කිචන් අයිටම්ස් ටිකයි එදා ලේඩි ජේ එකෙන් ගත්ත කිචන් අයිටම්ස් ටිකයි ඔයාලට පෙන්වන්න ඕනි කියලා. මේ ග්ලාස් බොටල් සෙට් එක මම ගත්තේ ඔන්ලයින් පේජ් එකකින්. මෙතන බෝල්ස් 5ක් තියෙනවා. රුපියල් 1100ක් වගේ තමයි උනේ. ඉතින් මේකෙන් මම සෙට් දෙකක්ම ඕඩර් කරා. එකක් මට අනිත් එක අපේ අම්මට. ඉතින් මම ඕඩර් එක දාලා එනකන් හරි ආසාවෙන් බලන් හිටපු ඕඩර් එකක් තමයි මේක. ඇත්තටම මේ දෙක හරිම ලස්සනයි. ඉතින් මේ සැලඩ් පෙපර් වගේ දාන්න පුළුවන් සෙරමික් පොඩ් දෙකක්. ඇත්තට මේ දෙක හරිම ලස්සනයි. හරිම කියුට්. ඉතින් මේකේ කලර්ස් තිබුණා. හැබැයි මම ගන්නකොට තිබුණේ මෙන්න මේ තැඹිලි පාටින්. ඉතින් මම මේ දෙකට ආස හිතුන හින්දා මට මේ දෙකට ආස හිතුන හින්දා මම මේ දෙක ඕඩර් කරා. ඉතින් මේ එකක මිල 1300ක් වගේ තමයි මට මතක. ඕඩර් එක නම් දාලා දැන් මාස දෙකක් වගේ. ඉතින් මට අතට හම්බෙලා දැන් මාස දෙකක් විතර වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හැන්දත් එක්කමයි ඒක හම්බ වෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මං ගත්ත කිචන් අයිටම් වලින් මට ආසම හිතුන අයිටම් එක තමයි මෙන්න මේ පොඩ් දෙක. ඉතින් මම මේක නම් ගත්තේ ලේඩි ජේ එකෙන්. මේක තහඩු වලින් හදපු මල් වාස් එකක්. මේකේ කලර්ස් ගොඩාක් තිබුණා. ඉතින් මම ආසම පාට සුදු පාට හින්දා මම මේක සුදු පාටින් ගත්තා. මේක රුපියල් 550ක් වගේ වුණා. ඉතින් මේක නම් සෙරමික් වලින් හදලා තියෙන ලස්සන කප් එකක්. ඉතින් මම ඒකත් ගත්තා. මේක උනේ රුපියල් 260ක් වගේ මුදලක්. ඉතින් මේ තියෙන්නේ පළතුරු එළවලු හොදලා තෙත බේරෙන්න තියන්න පුළුවන් විදිහේ කප් එකක්. ඉතින් මේකත් උනා රුපියල් 890ක් වගේ වුණා. මේ කප් එක මේ විදිහට හොඳින් සීල් වෙන කප් එකක්. ඉතින් මේ ගානට මේක වටිනවා කියලා හිතුන හින්දා මම මේ කප් එකත් ගත්තා.
ලේඩි ජේ එකෙන්ම මෙන්න මේ බකට් එකත් මම ගත්තා. රුපියල් 590ක් තමයි මේකට උනේ. ඉතින් මේක හොඳ හයියට තියෙන ප්ලාස්ටික් බකට් එකක්. ඉතින් මේකත් ඒ ගානට වටින හින්දා මේක මම මිලදී ගත්තා. කිචන් ටවල් ටික දාලා ලස්සනට පිළිවෙලට තියාගන්න මේ බකට් එකේ පුළුවන්. ලේඩි ජේ එකෙන්ම තමයි මේ ග්ලාස් බෝල් එකත් මම ගත්තේ. ඉතින් මේ වගේ බෝල්ස් දැම්මට 5ක්ම තියෙනවා. ඉතින් මම මේවා එකතු කරන්නේ ඉක්මනටම මගේ කිචන් එකට ලස්සන පෙනුමක් එකතු කරගන්න වගේම මගේ ෆ්‍රීසර් එක ඕගනයිස් කරගන්න මම මේ ටික දැම්ම ඉඳන් එකතු කරගන්න ඒ හින්දා. ඉතින් මේක රුපියල් 990ක් වගේ වුණා. ඉතින් ඒ ගානට මේ වගේ බෝල් එකක් වටිනවා කියලා හිතුන හින්දා මම ඒකත් ගත්තා. ඉතින් මේකේ එන්නේ රබර් සීල් එකක් එක්ක ලිඩ් එකක්. ඉතින් මම මේ වගේ වීඩියෝස් ගොඩාක් කරන් ඇවිත් තියෙනවා. මගේ කිචන් අයිටම්ස් ගොඩාක් මීට කලින් ඔයාලත් එක්ක මම ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් මේ වගේ අයිටම්ස් කොහෙන්ද ගන්න තියෙන්නේ, ඔන්ලයින් ගන්න තියෙනවද, ඒ පේජස් මොනවද, ඒ වගේ මිලත් එක්කම මම කලින් වීඩියෝස් වල දාලා තියෙනවා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් බලන්න. ඒ වීඩියෝ වල ලින්ක් එක මම පහලින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒවත් බලලා අදහසක් ගන්න. ඉතින් ඔයාලට මට කියන්න බැරි වුණානේ මම මේ බෝල්ස් වලින් දෙකක්ම ගත්තා එකම කලර්ස් එකෙන්. ඉතින් ඔයාලා කිචන් අයිටම් හරි එක්ක ඔයාලගේ රූම් එකකට අයිටම්ස් හොයනවා නම් එකම තීම් එකකට එකම කලර් තීම් එකකට ගන්න පුරුදු වෙන්න. මොකද එහෙම නැති වුනහම අර පාට දකිනකොට ඒක අපේ ඇහැටත් ප්‍රිය නෑ. ඒ හින්දා ඔයාලා එකම කලර්ස් වලින් මැච් වෙන කලර්ස් වලින් බලලා ඔයාලගේ කිචන් එකට හෝ ඔයාලගේ රූම් එකට එහෙමත් නැත්නම් ඔයාලගේ ලිවින් රූම් එකට ලිවින් ඒරියා එකට ඉතින් ඒ වගේ දේවල් වලට එකම කලර්ස් වලින් ගන්න. එතකොට ඒක තවත් ඇහැට ප්‍රියමනාප විදියට ඒක ඔයාලට දකින්න පුළුවන්. ඉතින් ඔයාලට මේ දේවල් පෙන්නුවා වගේම ආයෙත් මේ බොක්ස් වලටම මේ තිබුණා වගේම මේවා දාලා හරි පරිස්සමෙන් මම මේ ගන්න දේවල් අරන් තියලා තියාගන්නවා. මොකද මම මේ දේවල් ටික ආසාවෙන් එකතු කරන්නේ මගේ ජීවිතේ ඉස්සරහට එන කාලවලට. මොකද ගෑනු ළමයෙක් වුණාම අපිට හැමදාම අම්මා තාත්තා ළඟ ඉන්න බෑනේ. දුකෙන් වුණත් එයාලගෙන් ටිකක් ඈත් වෙලා අපිට අලුත් ජීවිතයකට අලුත් පරිසරයකට හුරු වෙන්නම වෙනවා. ඉතින් ඒ අලුත් ජීවිතේ ලස්සන හීනයක් පාට කරගන්න තමයි මම මේ ටික උත්සාහ කරන්නේ. सुबह रूपे हैंगिन्ने नुबे लंगथमा कुलुदुले मागे प्रेमादरे नेकवारे वेंदी हदवते पिंहर्षा वही संखा निवेय मिदा संसारिणी मगे नन्नादु नन्ने मामवनाही नये. ඔන්න ඉතින් මේ වගේ අකර තැබ්බිත් මට වෙනවා. මේ මම අවුරුද්දකට කලින් ගත්ත ගෑස් ලිපක්. මේක මම බොක්ස් එකේ දාලා තිබුණට ඇතුලින් කාඩ්බෝඩ් එක වේයෝ කාලා. ඉතින් මේ වේයෝ කොහොම ආවද කියලා නම් දන්නේ නෑ. බොක්ස් එක පිටින් හොඳට තියෙනවා. හැබැයි බොක්ස් එක ඇතුලෙන් ඔක්කොම වේයෝ කාලා තමයි තිබුණේ. ඉතින් මම මේක හොඳට පිහලා පිරිසිදු කරලා ලොකු shopping cover දෙකක් දෙපැත්තෙන් දාලා සෙලෝ ටේප් කරලා අරන් තියලා තියන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මම මේ වැඩේ කර ඉන්නකොට අම්මයි තාත්තයිත් ඇවිල්ලා මට පොඩි උදව්වකුත් දුන්නා.
ගෙදර තිබුණු මේ වගේ ලොකු කාඩ්බෝඩ් බොක්ස් එකක් අරගෙන මම මේකේ අඩියට කපුරු පෙති ටිකක් දාගත්තා. කපුරු වල ඒ එන සුවඳ සැරට වේයෝ කෙරපොත්තෝ එන්නේ නෑ කියලා අපේ ගෙවල් ළඟ නැන්දා කෙනෙක් කීවා. ඒ නිසා මමත් මේ බොක්ස් එක අඩියට කපුරු පෙති ටිකක් දාගෙන මගේ කිචන් අයිටම්ස් ටික මේකේ අවුරගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මම මේ දේවල් හරිම ආසාවෙන් එකතු කරන දේවල්. මේවට පොඩි හරි දෙයක් වෙනවට මම පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් මම මේ බොක්ස් එකේ අහුරගන්න පුළුවන් ටික අහුරගෙන ඉතුරු ඒවා ටික මෙන්න මේ බෝලි වලට දාලා අහුරගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මම කෝකටත් කියලා මෙන්න මේ බූලියේ අටියටත් කපුරු පෙති ටිකක් දාගත්තා. මොකද මේක ඇතුළෙත් කාඩ්බෝඩ් පෙට්ටි තියෙන හින්දා මේකටත් වේයෝ එන්න පුළුවන් වෙයි කියලා හිතලා මම මේකේ අඩියටත් මෙන්න මේ විදිහට කපුරු පෙති ටිකක් කුඩු කරලා දාගත්තා. ඉතින් ඔය විදිහට මම මේ ප්ලාස්ටික් භාජන වලට දාලා මේ භාජන හැම එකකටම කපුරු පෙති දාගත්තා වේයොන්ගෙන් පරිස්සම් කරගන්න ඕන නිසා. ඉතින් ඔයාලා දන්න මොකක් හරි ක්‍රමයක් තිබුණොත් මේ වේයන්ගේ කරදරේට පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. වීඩියෝ එක පටන් ගත්තෙම කියන්නම් කියලා හිතපු දෙයක් මට කියන්න අමතක වුණා. ඉතින් මම මේ වීඩියෝ එකට වොයිස් කරන දවස වෙනකොට මගේ ආදරණීය YouTube පවුලට 969 දෙනෙක් මේ වෙනකොට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ එකතු වෙලා ඉන්න හැමෝටමයි අලුතෙන් එකතු වුණ හැමෝටමයි ඒ වගේම අලුතින් එකතු වෙන්න ඉන්න හැමෝටමයි ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් තාම වැස්සත් ඉවර නැති එකේ මම අදට ගිහින් එන්නම්. හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න.